මම දැන් ඉන්නේ අලගල්ලේ කන්දේ උඩ. එතකොට දැන් වෙලාව 3ට කාලයි පාන්දර. ඔයාලට ඇහෙනවද පල්ලෙහෙන් කෑ ගහන උලමානොත් යක්කුරුල්ලා ඩෙවිල් බර්ඩ්. එතකොට හොඳට අහගෙන ඉන්න. එතකොට මේ කුරුල්ලා කියලා කියන්නේ ඔය යටත් විජිත සමයේ යුරෝපීයන් විශාල කුරුල්ලන් ප්‍රමාණයක් ඝාතනය කළ නිදර්ශක එකතු කරා මේ වෙඩි තියලා ඝාතනය කළ නිදර්ශක එකතු කරා මේ දකින්න නොලැබෙන ශබ්ද ඇහෙන කුරුල්ලා කවුද කියලා වන්න. ඊට පස්සේ කාලෙක විවිධ සත්තු ওই සම්බන්ධයෙන් යදුනා. දැන් වර්තමානයේ වෙද්දී මේ උලමානොත් යක්කුරුල්ලා කියන ගණයට වැටලා තියෙන්නේ ස්පොට් බෙලින් ඊගල් අවුල් කියන කුරුළු විශේෂය. ඒතර මෙයා තමයි ලංකාවේ ජීවත් වෙන විශාලතම බකමූණු විශේෂ වලින් එකක්. ඒතර මෙයා කන්නේ ඔය පඳුරෝ එතකොට ඔය දඬුලේන් වගේ සත්තු. එතකොට මේ සතා සම්බන්ධ විවිධ ජනප්‍රවාද තියෙනවා. ඔයාලා දන්න ජනප්‍රවාද පල්ලෙන් කමෙන්ට් කරලා යන්න. මම දන්න එකක් කියන්න. ඔය වැදි සහෝදරයෝ දෙදෙනෙක් දඩේමේ ගිහිල්ලා එක සහෝදරයෙක්ගේ බිරිඳ ලබා ගැනීමේ ආශාව වෙනුවෙන් එක සහෝදරයෙක් අනිත් සහෝදරයා ඝාතනය කළා. ඇඟිල්ල කපාගෙන ගෙදර රැගෙන ගිහිල්ලා එයාගේ අම්මා දැකලා හැන්දොළුවේ ගහගෙන දුවලා ගිහිල්ලා යක්ෂණියක් වෙච්ච කතාව තියෙනවා. ඒ වගේම මේ යක්කුරුල්ලා නොහොත් උලමා කෑ ගැහුවට පස්සේ කුමක්කෝ අසුබ නිමිත්තක් කියන එක ඔය ඉතිහාසයේ සඳහන් වෙලා තියෙනවා. ඉතිහාසයේ සහ ජනප්‍රවාදවල සඳහන් වෙලා තියෙනවා. හොඳට අහගෙන ඉන්න. හරිම වෙනස් අත්දැකීමක්. කන්දක් උඩ තනියෙන් ඉන්න වෙලාවක පල්ලෙහා කැලෙන් උලමෙක් කෑ ගහන එක වෙනස් එකක් ඈ.